තමයි. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සනීපෙන් සතුටින් ඇති කියලා මම හිතනවා. ඉතින් Daisy Diaries මගේ YouTube channel එකට ඔයාලා වෙනදට වගේම මම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ දවස්වල මම ආසාවෙන් භාවිතා කරන නිෂ්පාදනයක රිවිව් වීඩියෝ එකක් තමයි මම අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ගත දවසෙත් මම ඔයාලට කමෙන්ට් පෝස්ට් එකක් දාලා කිව්වා මම මේ නිෂ්පාදනය ගත්තා. ඒ වගේම ඉස්සරහට මම භාවිතා කරන්න ඉන්නේ කියලා. ඉතින් මේ නිෂ්පාදනය දැන් මම සති ගණනාවක් තිස්සේ මගේ දෙවන නිෂ්පාදනය ඇත්තටම මේ නිෂ්පාදනය මම ආසාවෙන් භාවිතා කරන නිෂ්පාදනයක් කියලා. ඉතින් ඒ තමයි චන්දනාලේප බ්‍රෑන්ඩ් එකේ අලුතෙන් යාළුවෝ ඉන්ට්‍රොඩියුස් කරන වෙනිවැල් සබන් එක. ඉතින් මේ වෙනකොට මම චන්දනාලේප බ්‍රෑන්ඩ් එකේ ගොඩක් සබන් ගැන රිවිව් වීඩියෝස් ගෙනලා තිනවා. ඉතින් චන්දනාලේප බ්‍රෑන්ඩ් එකේ මම ආසම වෙච්ච සබන් කෑලි දෙකක් තියෙනවා. එකක් තමයි මේ ආර්ඩර් සබන් කෑල්ල. ඊට හැරෙන්නම මේක තමයි මගේ දෙවනියටම චන්දනාලේප බ්‍රෑන්ඩ් එකේ ෆේවරිට්ම සබන් කෑල්ල දෙන්නේ. ඉතින් පළවෙනි වතාවට නම් මගේ වීඩියෝ එකක් බලන්නේ හායි මම දේසි. ඔයාලා මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා අපේ දේසි family එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් මම YouTube එකේ ගොඩක් කරන්නේ skin care product review videos ඊට අමතරව මම videos ගොඩක් කරලා තියෙනවා. ඉතින් ඒක බලන්න අමතක කරන්න එපා. එහෙනම් වෙනද වගේම videos වල මම මේ කතා කරන්න යන්නේ අපි කෙලින්ම ගිහිල්ලා බලමු නිෂ්පාදනයේ කම්පැනි එක, නිෂ්පාදනයේ price එක, ඒ වගේම අඩංගුලා තියෙන අමුද්‍රව්‍ය වගේම මම අන්තිමට කතා කරන්න මේ නිෂ්පාදනයේ මට ලැබුණු රිසල්ට් මොනවද කියලා කියනවා. ඉතින් චන්දනාලේප කිව්වහම නොදන්න කෙනෙක් නෑ. මම හිතන්නේ ලංකාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම චන්දනාලේප බ්‍රෑන්ඩ් එක ගැන දන්නවා සහ චන්දනාලේප බ්‍රෑන්ඩ් එකේ නිෂ්පාදන මේ වෙනකොට භාවිතා කරලා තියෙන්න ඕන. ඉතින් මේ චන්දනාලේප බ්‍රෑන්ඩ් එක ගැන මම ගොඩාක් නිෂ්පාදන මේ මගේ channel එක හරහා රිවිව් කරලා තියෙනවා. ඉතින් මම මේක කිසිසේත්ම ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් නෙවෙයි. මේක ඇවිල්ලා මගේ සල්ලි වලින්ම අරගෙන මම රිවිව් කරන නිෂ්පාදන. ඉතින් කිසිසේත් යාළුවා මට පේ කරලා paid promotion video එකක් නෙවෙයි. ඉතින් මේවා මගේ සල්ලි වලින් අරගෙන තමයි ඔයාලට මම honest review එක අරන් ඉන්නේ. ඉතින් චන්දනාලේප බ්‍රෑන්ඩ් එක ගැන කලින් කිව්වා වගේ ලංකාවේ නිෂ්පාදනය කරන ආර්ඩර් බ්‍රෑන්ඩ් එකක්. මේ අද ඊයේ තියෙන බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. අවුරුදු 30ක් තිස්සේ ශ්‍රී ලාංකීය වෙළඳපොලේ තියෙන ලාංකීය ආර්ඩර් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් චන්දනාලේප බ්‍රෑන්ඩ් එක කිව්වම නොයෙක් වර්ග නිෂ්පාදන තියෙනවා. ක්‍රීම්ස්, සබන්, ෆේස් වොෂ් ගොඩක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම චන්දනාලේප බ්‍රෑන්ඩ් එකේ මොනවාම හරි නිෂ්පාදනයක් ඔයා දැක්කමත් යූස් කරලා තියෙනවා. ඉතින් මේකේ ප්‍රයිස් එක ගැන කතා කරලා බොක්ස් එකේ සඳහන් වෙලා තියෙනවා රුපියල් 220ක මුදලක් වෙනවයි කියලා. නමුත් මම මේක ගන්නකොට මට රුපියල් 187කට හම්බ වුණා. ඉතින් 220 වුණාට මට ඩිස්කවුන්ට් එකකට මේක රුපියල් 187කට තමයි හම්බ වුනේ. නමුත් බොක්ස් එකේ ගහලා තියෙන රුපියල් 220ක් කියලා. ඉතින් මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කතා කරොත් චන්දනාලේප නමින් මාලට තේරෙනවනේ වෙනිවැල් කියලා. ඉතින් මේකේ මූලික ඉන්ග්‍රීඩියන්ට් එකලා තියෙන්නේ වෙනිවැල්. ඉතින් වෙනිවැල් වලට අමතරව සැවැන්දරා, මොරින්ගා පවුඩර් ගොඩාක් ingredients වල සඳහන් කරලා තියෙනවා බොක්ස් එකේ පිටිපස්සේ. ඉතින් ඒව ගැන උනන්දු වෙනවා නම් මම ඒක ස්ක්‍රීන් එකේ මෙන්ෂන් කරලා දාලා තියන්න. ආලට ඒක බලන්න පුළුවන්. කැමති නැත්නම් ස්කිප් කරලා වීඩියෝ එක ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් කලින් කිව්වා වගේ මම මේ නිෂ්පාදනය අරගෙන දැන් සති 3කටත් වඩා වැඩි මාසයකට විතර කිව්වේ මගේ මේ යන්නේ දෙවෙනි බොක්ස් එක. මේ ඇවිල්ලා දෙවෙනි බොක්ස් එක තමයි මම පාවිච්චි කරන. පළවෙනි එක මම ඇත්තටම භාවිතා කරලා ඒක ඉක්මනට ඉවරුණා. ඇත්තටම මේක පොඩි භාවිතා කරනකොට සතියකමාරක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. සතියකමාර දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මම ෆුල් බොඩි යූස් කරනවා මූණට වගේ ඇඟට දෙකටම යූස් කරනවා. ඉතින් දැන් මම කිව්වට මම මේක මාසෙක විතර කිට්ටුයි කියලා මම ඔයාලට පෙන්නන්නම්. මේකෙත් දැන් ඉවරයි. සබන් කෑලි ඉවරයි. මෙන්න සබන් කෑලි. සබන් කෑලි ඉවරයි. අලුතින් එකක් ගන්න ඕන. අද මම මේක යනකොට ගන්නවා. මම මේ තරම් මේ නිෂ්පාදනයට ගොඩක් කැමතියි. ඉතින් මම ඔයාලට සබන් කෑලි පෙන්නන්නම්. ඉතින් මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් චන්දනාලේප එකේ ගොඩක් සබන් වල තියෙනවා මේ වගේ ආයුර්වේද පාටිකල්ස්. ඒ කියන්නේ ආයුර්වේද අමුද්‍රව්‍ය කෑලි. එකම වගේම තියෙනවා මම දැකලා තියෙනවා. ඉතින් මේක ගැන කතා කරලා මේ මූලික ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ වෙනිවැල්. ඉතින් මම කලින් කිව්වා වගේ වෙනිවැල්. ඉතින් මම දැන් මාසිකමාරක් තිස්සේ යූස් කරනකොට මට මාර විදිහටම රිසල්ට් හම්බුණා. මේක ගත්ත දවසේම ඔයාලා යූස් කරලා බලන්න ඇත්තටම ඔයාලට වෙනසක් ඒ වෙලාවෙම දැක ගන්න පුළුවන්. ඉතින් මම කියන විශේෂයෙන් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් නම්
ඔයාලා මේක චුට්ටක් භාවිතා කරනකොට පරිස්සම් වෙන්න. මොකද මට දැනෙච්ච දෙයක් තමයි මේක චුට්ටක් වගේ ස්කින් එක ඩ්‍රයි කරන්න බලනවා. ඉතින් ඔයාලටත් එහෙම වුණාද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. ඉතින් මට පෞද්ගලිකව දැනුණු දෙයක් තමයි ස්කින් එක චුට්ටක් වගේ මේ ඩ්‍රයි වෙනවා. ඉතින් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් ඔයාලට පරිස්සම් වෙන්න. කොහොමද මේක යූස් කරලා බලන්න ඔයාලට එහෙම වෙනවද කියලා මට වුණාට ඔයාලට වෙන්න පුළුවන් නිසා ඔයාලා කොහොමද යූස් කරලා බලන්න ඔයාලට එහෙම වෙනවද කියලා. නමුත් මට චුට්ටක් වගේ දැනුණ ස්කින් එක ඩ්‍රයි වෙනවා. නැත්නම් ඒක හැර මේ සබන් කෑල්ල ගොඩක් හොඳයි. ඔයාලට කාපු දවසේම හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම මාරම හොඳයි. මට කියන්න තේරෙන්නේ නැහැ. 2025 වර්ෂයේදී මම භාවිතා කරපු සබන් කෑලි දෙක අතරින් හොඳම සබන් කෑල්ලක් තමයි මේ චන්දනාලේප වෙනවල් සබන් එක කියන්නේ. ඉතින් මම මොනකට දැන් ෆේස් වොෂ් එකක් ওই දවස්වල යූස් කරන්නේ. සබන් කෑල්ල තමයි ගන්න. ඉතින් මම ගාන්නේ අතේ අතුල්ලලා මූණ ඩිලීට් ආලේප කරන්න යන්නේ. මම කලින් මගේ චන්දනාලේප සබන් වීඩියෝ වල මම මෙන්ෂන් කරලා තියෙනවා. මොකද මේ සබන් වල පාටිකල්ස් තියෙනවා. ආල්රෙඩි පාටිකල්ස් තියෙන හින්දා ඔයාලා ඩිලීට් මෙහෙම ඇප්ලයි කරන්න ගියාම ඔයාලගේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මොකද මූණේ හැම කියන්නේ හරිම ඉතාමත් සියුම් හැම. ඉතින් මේකේ තියෙන පාටිකල්ස් වලට ඔයාලගේ මූණ සීරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලගේ මූණේ ඇක්ටිව් පිම්පල්ස් තියෙනවා නම් මේක මූණ ඩිලීට් ආලේපම කරන්න එපා. ඒක කරලා තුවාල වෙන්න පුළුවන්. ඔයාලට යූස් කරන්න ඕනේ නම් අත් අතුල්ලලා මූණේ ගාන්න අතින් මෙහෙම අතුල්ලන්න කෙලින්ම සබන් කෑල්ල ඇප්ලයි කරන්න යන්න එපා. මට පර්සනලි තේරිච්ච දෙයක් තමයි ඒක. නමුත් ගොඩක් අය සබන් කෑල්ල මූණේ ගානවා. ඒක වැරද්දක් වශයෙන් මම කියන්නේ. නමුත් පර්සනලි මට හිතෙනවා මේක මූණේ කෙලින්ම ගාන්න ගත්තොත් මේ පාටිකල්ස් වලට මේ අපේ ස්කින් එක මූණේ හැම ටිකක් තුවාල වෙන්න පුළුවන් කියලා. පර්සනලි ෆේස් වොෂ් එක යූස් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ආඩ මේ සබන් කෑල්ල යූස් කරන්න මම කියනකොට මම highly recommend කරන සබන් කෑල්ලක් තමයි මේ චන්දනාලේප වෙනිමල් සබන් එක කියන්නේ. ඔයාලට ගාපු දවසේම ස්කින් එකේ මාර පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. ස්කින් එක හොඳට ක්ලීන් වෙලා ඒ වගේම මාරම අර මුළු දින ඩල් ගතිය ඉවත් වෙන අඳුරු ගතිය ඉවත් වෙන හොඳ ෆ්‍රෙෂ් ලුක් එකක් බ්‍රයිට් ලුක් එකක් එනවා. ගාපු දවසේ මම මාර විදිහට ආස වුණා. මම විතර නෙවෙයි අපේ අම්මත් මේ දවස්වල මාර විදිහට මාස වෙච්ච සබන් කෑල්ලක් තමයි මේ චන්දනාලේප වෙනිමල් සබන් කියන්නේ. මොකද අපි දෙන්නම මාර විදිහට මාසයි මේ සබන් එක ඉවර වෙන්න අපි දෙන්න යූස් කරනවා. ඒ හින්දා ඉක්මනට මේ සබන් කෑල්ල ඉවර වෙනවා. ඉතින් රුපියල් 220කට මේ වගේ සබන් කෑල්ලක් මම හිතන්නේ කොහෙවත් හොයාගන්න පුළුවන් කියලා. ඉතින් රුපියල් 220යි වෙන්නේ ලංකාවේ ඕනම සුපර් මාකට් එකේ ලවර්ස් වල කීස් වල කාවියස් වල ඔයාලට ඕන තරම් මේ නිෂ්පාදනය මුලින්ම ආවන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලා try කරලා බලන්න. මම නිෂ්පාදනයක් තමයි චන්දනාලේප වෙනිමල් සබන් එක කියන්නේ. ඉතින් මේ චන්දනාලේප බ්‍රෑන්ඩ් එකේ තියෙන ගොඩක් සබන් යූස් කරලා ගොඩක් අය හොඳ රිවිව්ස් තියෙනවා මම දැකලා තියෙනවා. විශේෂයෙන් ආර්ඩර් සබන් ගන්නකට වගේම මේකත් යූස් කරලා හොඳයි කියලා මම කමෙන්ට්ස් දැක්කා. ඉතින් ඇත්තට මේ සබන් ගන්න ගොඩක් හොඳයි. ඉතින් මට අර දැනෙච්ච එකම දේ තමයි ස්කින් එක චුට්ටක් වගේ ඩ්‍රයි වෙන්න බලනවා. ඒක ඉතින් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නැතුව මේ සබන් කරලා මානම හොඳයි. ඔයාලා අනිවාර්යයෙන්ම යූස් කරලා බලන්න. දැනටමත් ඔයාලා මේ සබන් එක යූස් කරලා තියෙනවා නම් ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න